හරි ආයුබෝවන් දරුවෝ 11 වසරේ මේ අවුරුද්ද විභාග ලියන දරුවෝ වෙනුවෙන් තමයි මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්නේ. මේකද කරන්නේ දරුවෝ 10 වසරේ පළවෙනි පාඩමේ ඉඳලා 20 වෙනි පාඩම දක්වා ඔයාට වැදගත් වෙන විද්‍යා පොතේ පළවෙනි පාඩමේ ඉඳලා 20 වෙනි පාඩම දක්වා ඔයාට කෙටියෙන් ආයි සිලබස් එක මතක් කිරීම. කියන්නේ ස්පීඩ් රිවිෂන් එකක් තමයි කරන්න යන්නේ. වැඩි කරතා අවශ්‍ය නැහැ. අපි වැඩිත් එක්ක එකතු වෙලා වැඩි හොඳයි නම් ඊකටම කරගෙන යන්න පුළුවන්. ඒව නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හරි බලමු අපි පළවෙනි පාඩමේ ඉඳලා දරුවෝ ඔයා කැමති නම් බලන්න. ඒ කියන්නේ වැඩි හොඳයි නම් වැඩිත් එක්ක එකතු වෙලා දිගටම මුළු පාඩම් සෙට් එකම ඔයාලා බලාගත්තා කි හරි. හරි. ඉතින් පාඩමේ නම තමයි දරුවෝ ජීවයේ රසායනික පදනම. හරි පළවෙනි පාඩමේ නම ජීවයේ රසායනික පදනම. හරි ඒකේ පළවෙනි කියන්නේ කාරණා විදිහට තමයි කියන්න දරුවෝ අවශ්‍ය කරන කාරණා විතරයි කියන්නේ. හරි අපිට වැදගත් වෙයි කියලා හිතන කාරණා විතරයි කතා කරන්නේ. අනිත් එකදු කාරණයක්වත් අපි කතා කරන්නේ නැහැ. හරි පළවෙනියට දැනගන්න ඕන කාරණේ තමයි දරුවනේ මේක. මේ තමයි ලෝකයේ මූලද්‍රව්‍ය 118ක් විතර තියෙනවා. ඔයාගේ සිලබස් එකේ විදිහට 120ක් විතර තියෙනවා. ලෝකේ තියෙන මූලද්‍රව්‍ය සංඛ්‍යාව. ඒකෙන් දරුවනේ 92ක් ස්වභාවික මූලද්‍රව්‍ය. අපි එහෙම දාමුකෝ ස්වභාවික මූලද්‍රව්‍ය හරි. ඒකෙන් 25ක් දායක වෙනවා දරුවෝ ජීවීන්ගේ දේහ නිර්මාණයට. ජීවීන්ගේ දේහ නිර්මාණයට දායක වෙනවා 25ක්. ඒ 25න් දරුවනේ ප්‍රධාන වෙන්නේ 4යි. ඒ හතර තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. පළවෙනි කාරණේ ඕක. ලෝකේ මූලද්‍රව්‍ය 118ක් තියෙනවා. ස්වභාවික මූලද්‍රව්‍ය 92යි මේ අතරින්. මේකෙන් 25ක් ජීවීන් දේහ නිර්මාණයට දායක වෙනවා. ඒකෙන් ප්‍රධාන වෙන්නේ 4යි. ඒ හතර තමයි අර තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ සිලබස් එකේ වැඩිපුර අවධානය යොමු කරනවා මේ මානව දේහයේ අඩංගු මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත ගැන. මානව දේහයේ අඩංගු මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත. මානව දේහයේ වැඩිපුරම තියෙන ඔක්සිජන් 165ක් තියෙනවා. මෙයා තමයි වැඩිම තියෙන්නේ. වැඩිම කියලා කියන්න. වැඩිම තියෙන ස්කන්ධයත් එක්ක බලුවම වැඩිම තියෙන ඔක්සිජන්. දෙවෙනියට තියෙන්නේ කාබන් තියෙනවා දරුවනේ 118ක්. හරි. දෙවෙනිය මෙයා. තුන්වෙනිය හයිඩ්‍රජන් 110යි. හතරවෙනිය නයිට්‍රජන් 103යි. වෙනත් මූලද්‍රව්‍ය විශේෂයෙන් ඔය කැල්සියම් වගේ හරි. කැල්සියම් වගේ මූලද්‍රව්‍ය ඔක්කොම එකතු කරලා ගත්තොත් ඒ ඔක්කොම වෙනත් මූලද්‍රව්‍ය කොට තමයි වැටෙන්නේ. ඒක 104ක් තියෙනවා. මේ කාරණා දෙක තමයි පළවෙනි කාරණා දෙක. හරි. ඔය දැනගත යුතු කාරණා. දන්නවද කියලා බලන්න. ඊට පස්සේ ඊළඟ කාරණය. හරි මොකනවා? හරි ඔයාලට වීඩියෝ එක නතර කරලා බලා ගන්න පුළුවන්. හරි අඩුම වෙන්නේ එතන කියන්න බෑ අඩුම වෙන්නේ නයිට්‍රජන්. හරි. අඩුම වෙන්නේ නයිට්‍රජන්. 100ට ප්‍රධාන මූලද්‍රව්‍ය 4න්. හරි. ඊළඟට දැනගන්න ඕනේ ඊළඟ කාරණේ තමයි දරුවෝ මේක. වැඩිපුරම දැනගන්න ඕන කාරණයක්. හරි. මූලද්‍රව්‍ය එකතු වෙලා දරුවෝ සංයෝග හදනවා. හරි. මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝග හදනවා. හරි මම හිතනවා මම කියන එක ඇහෙනවා කියලා. වහිනවා මේ වෙලාවේ. මූලද්‍රව්‍ය මේක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දරුවෝ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයක්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයක් ඒ දෙන්න එකතු වෙලා හදන මෙයා සංයෝගයක්. මූලද්‍රව්‍ය හැදෙන්න මූලද්‍රව්‍ය තියෙන දරුවෝ පරමාණු විදිහට. ඒතර මෙයත් පරමාණු සංයෝග තියෙන දරුවෝ අණු විදිහට. හරි. ඒතර මූලද්‍රව්‍යයක් නම් තියෙන්නේ පරමාණු විදිහට. ඒතර හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යය තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු. ඔක්සිජන් කියන මූලද්‍රව්‍යය තියෙන්නේ ඔක්සිජන් පරමාණු. ජලය කියන සංයෝගය හැදලා තියෙන්නේ ජල අණු වලින්. ඒතර ඔකත් දැනගන්න ඕනේ. හරි. එතකොට ඊළඟ කාරණය. මොකද අපේ ජීවීන්ගේ දේහ තුල මූලද්‍රව්‍ය අපි හැදලා තියෙන මූලද්‍රව්‍ය වලින්. මේ සියලුම පදාර්ථ හැදිලා තියෙන මූලද්‍රව්‍ය. ඒතර අපි හැදිලා තියෙන මූලද්‍රව්‍ය අපේ ඇඟේ තියෙන මූලද්‍රව්‍ය විදිහට නෙවෙයි. ඒවා තියෙන සංයෝග විදිහට. අපේ ඇඟේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තියෙන්නේ ජලය තව විදිහවල වලට තියෙනවා.
හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය දෙක අපේ ඇඟේ තියෙන ජලයේ විදිහට. අපේ ඇඟේ ජලය තියෙනවා නම් අපේ ඇඟේ හයිඩ්‍රජන් උත් තියෙනවා අපේ ඇඟේ ඔක්සිජන් උත් තියෙනවා. හරි? එතකොට ඊළඟට අපි බලන්න යන්නේ මේ සංයෝග වර්ගීකරණය. හරිද? සංයෝග වර්ගීකරණය. සංයෝග වර්ගීකරණය. සංයෝග වර්ගීකරණය ගත්තොත් එහෙම දරුවෝ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. එකක් කාබනික සංයෝග. කාබනික සංයෝග. අපි කියනවා කාබන් අඩංගු වන සංයෝග. කාබන් අඩංගු වෙනවා නම් උදාහරණයක් විදිහට මේ උදාහරණයක් දෙන්නම්. මේ බලන්න C6යි H12යි O6. ඒ කාබන් අඩංගු වෙනවා නේ. කාබන් අඩංගු වෙන නිසා එයා කාබනික සංයෝගය. හරි? ඒතර අනිත් එකට කියන්නේ අකාබනික සංයෝග කියනවා. ඒතර ඔකේ අනිත් පැත්ත කාබන් අඩංගු නොවන සංයෝග. ඒකට උදාහරණයක් ලිව්වොත් එහෙම නේ ජලය. ජලය කියන්නේ H2O. ඒකේ කාබන් නැහැ. කාබන් නැත්තම් අකාබනිකයි. හරි? ඊළඟට අපි ඊළඟ කාරණේ විදිහට ගත්තොත් එහෙම අපි දැනගන්න ඕන මේ ඊළඟ අපි ඇත්තට මේ පාඩමේදී කතා කරන්නේ ජීවීන්ගේ දේහවල තියෙන අකාබනික කාබනික සංයෝගයි අකාබනික සංයෝගය කියන්නේ. හරි? මම මාතෘකාව කරන්නම් කාබනික සංයෝග. ජීවී දේහ තුළ ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරක් තියෙනවා. එකක් තමයි කාබෝහයිඩ්‍රේට්. දෙවෙනි එක ප්‍රෝටීන්. තුන්වෙනි එක ලිපිඩ. තුන්වෙනි එක නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ල. හතර. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ නියුක්ලික් අම්ල. හරි. බලන්න ඔබ දන්නවද කි? මකනවනේ. ඊළඟට අපි යනවා මේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරන්නේ. කාබෝහයිඩ්‍රේට් ගැන අපි වෙනම කතා කරනවා, ප්‍රෝටීන් ගැන වෙනම කතා කරනවා, ලිපිඩ ගැන වෙනම කතා කරනවා, නියුක්ලික් අම්ල ගැන වෙනම කතා කරනවා. හරි? ඊට අපි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරන්න යනවා. කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට්. බලන්න මේවා මතකද කියලා දරුවෝ. කාබෝහයිඩ්‍රේට් ගැන පළවෙනියට දැනගන්න ඕන රසායනික පදනම යටතේ කාරණා ඇත්තටම තුනක් දැනගන්න. එකක් තමයි දරුවනේ මොනවද තියෙන මූලද්‍රව්‍ය. මූල ද්‍රව්‍ය සංයුතිය කියලා ලියනවා. මේ වෙලාවයි කියන්නේ මොනවද අඩංගු වෙන මූල ද්‍රව්‍ය කාබනොයි හයිඩ්‍රජන් ඔක්සිජන් විතරයි. කාබෝහයිඩ්‍රේට් වල අඩංගු වෙන මූල ද්‍රව්‍ය තුනයි. කාබනොයි හයිඩ්‍රජන් ඔක්සිජන් විතරයි. ඊළඟට දරුවෝ දෙවෙනි කාරණේ විදිහට ඔයා දැනගන්න ඕනේ මේකේ තියෙනවා මේ HO අතර අනුපාතය. අනුපාතය 2ට 1යි. ඕක දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණේ තමයි දරුවෝ මේ තුන්වෙනි කාරණේ තමයි පොදු අණුක සූත්‍රය. පොදු අණුක සූත්‍රය CX. පොදු අණුක සූත්‍රය. ඒක පොදු අණුක සූත්‍රය. ඊට පස්සේ ආයතන ගන්න ඕන දරුවෝ කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය. මේව ලියන්න හරි. වර්ගීකරණය දැනගන්න. වර්ගීකරණය කරන්නේ අපි මෙහෙම. ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා නේද? බෙදෙන කොටස් තුන. පළවෙනි එකන මොනෝසැකරයිඩ්. දෙවෙනි එකන ඩයිසැකරයිඩ්. තුන්වෙනි එකන පොලිසැකරයිඩ්. මොනෝසැකරයිඩ් තුනක් තියෙනවා. එක්කෙනෙක් ග්ලූකෝස්, අනිත් එක්කන ෆ්‍රුක්ටෝස්, අනිත් එක්කන ගැලැක්ටෝස්. හරි?
ඩයිසකරයිඩ් තුනක් තියෙනවා. ඩයිසකරයිඩ් හැදෙන්නේ මොනොසකරයිඩ් කියලා පස්සේ අපි කතා කරනවා. ඩයිසකරයිඩ් වර්ග තුනයි. එක්කෙනෙක් මෝල්ටෝස්, අනිත් එක්කන සුක්‍රෝස්, අනිත් එක්කන ලැක්ටෝස්. පොලිසකරයිඩ් තුනක් තියෙනවා. එකක් පිස්ටය. මට කලින් කියන්න හොඳයි. අනිත් එක්කන ග්ලයිකොජන්. අනිත් එක්කන සෙලියුලෝස්. හරි. ඊළඟ chart එක. මගනා ඊළඟට අපි මොනෝසකරයිඩ් ගැන වෙනම කතා කරන්න. මොනෝසකරයිඩ් කොහොම කියන්න බෑද? කොහොම කියන්න බෑ මොනෝසකරයිඩ් ගැන කියන්න තියෙනව ටික කියන්න. මොනෝසකරයිඩ් ගැන දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ කියන්නේ විභාගෙට අහන්න පුළුවන් කාරණා ටිකක් තියෙනවා. ඒ ටික මම නිකමට කියන්නම්. හරි. මේකේ මේ මොනෝසකරයිඩ් වල මේ ටික දැනගන්න ඕන. අපි මේකෙදි පළවෙනියට දැනගන්න ඕන දරුවෝ තැනුම් මේකයි කියලා. ඒ කියන්නේ මෙහෙම ලියන්න. හරි. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකයි. තැනුම් මේකකේ තමයි මොනෝසකරයිඩ් කියන්නේ. ඒක හරි වැදගත්. අහන්න බලන්න නේද? කාබෝහයිඩ්‍රේට් තැනුම් මේකේ මොකක්ද කියේ? මොනෝසකරයිඩ්. හරි. මොනෝසකරයිඩ් තමයි තැනුම් මේකේ. ඊළඟට දැනගන්න ඕනේ මෙන්න මේ ටික. හරි. ඒවන අතර පොදුවේ කතා කරන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ ටික. ඒක තමයි මේවා අර මොනවද? කාරණා තුනක් වෙන්නවනේ. ඒක එක්ක එපා. ඒ කාරණා එපා. ඒක මම පස්සේ ලියන්න. හරි. වැදගත් කරුණාටද ලියන්න. මේකේ දැනගන්න ඕන දරුවෝ අනිත් එක තමයි මේ ග්ලූකෝස් ගැනත් නෙවෙයි මේ ෆ්‍රුක්ටෝස් ගැන දැනගන්න ඕනේ. පළතුරු සීනි කියන්නේ මොනවද කියන්නේ? ඒ තමයි ෆ්‍රුක්ටෝස්. මොනෝසකරයිඩ් වර්ග තුනේ එකක් ෆ්‍රුක්ටෝස් තමයි පළතුරු සීනි කියන්නේ. ආයෙ දැනගන්න ඕනේ මේකටම තව එකක් තියෙනවා. පැනිරසින් වැඩිම සීනි. වැදගත්ුත් නෑ මහ ලොකු. ඒත් ෆ්‍රුක්ටෝස් තමයි. පැනිරසින් වැඩිම සීනි වෙන්නේ ඒවා. ඊට පස්සේ පැණි රසක් නැති ගැලක්ටෝස් ඒක දැනගන්න මොනෝසකරයිඩ් එක. අර ටිකත් ලියමුනේ. සියල්ල කියලා අර දැනගන්න කාරණා තුනක් තියෙනවා. මොනවද? ජලයේදී වේ ඊට පස්සේ ස්පටිකීකරණය වේ පැණි රසයි. හරි. ඩයිසකරයිඩ් ගැන දැනගන්න ඕනේ මේක. මොනෝසකරයිඩ් දන මොනෝසකරයිඩ්, ඩයිසකරයිඩ් දන ජලය. උදාහරණ ලිව්වොත් එහෙම glucose, fructose, galactose. glucose මේ පොලිම මතක තියාගත්තා නම් මේකට 8ක් ගාලා ලියන්න ඕනේ. glucose මේ තුනක් පිළිවෙලට මතක තියෙනවාද? maltose ඊට පස්සේ sucrose lactose කිය. එහෙම මතක තියාගත්තා නම් පුළුවන්. ලියන්න. glucose, maltose, fructose, glucose, sucrose, galactose, glucose, lactose. ඊළඟට මේකෙත් දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා.
මේකේ දැනගන්න ඕනේ මෙන්න මේ ටික. ලැක්ටෝස් ගැන පොඩ්ඩක් ලැක්ටෝස් ගැන පොඩි කාරණා දෙකක් විතර දැනගන්න. එකක් තමයි පැණි රසක් නැහැ. පැණි රසක් නැත. ඊළඟට මේවා අඩංගු වෙන්නේ කිරි ආහාරවල. ආහාරවල තමයි අඩංගු. කිරි ආහාරවල තමයි අඩංගු වෙන්නේ. කිරි ආහාරවල අඩංගු වෙනවා. අනිත් කාරණේ තමයි දරුවෝ අනිත් එක නම් මේ ටික දැනගන්න මෙපයි. සියල්ල ජලයේදී වේ. ඊට පස්සේ පැණි රසයි ඊට පස්සේ ස්පටිකීකරණය වේ. අර මේ දෙකත් ඕනනම් විතරක් මතක තියාගන්න පුළුවන් මේ ලැක්ටෝස් කියනවා. ලැක්ටෝස් කියනවා මේ එලකිරි වලයි මව් කිරි වලයි. එලකිරි වල ලැක්ටෝස් ප්‍රතිශතය 4ත් 6ත් අතර. ඊට පස්සේ මේක අහන්නෙත් නෑ. මම දැකලා තියෙන එක ප්‍රශ්න පත්‍රයක දුවලා අහලා තියෙනවා වාර විභාගේ. මව් කිරි වල 6ත් 7ත්. එලකිරි වලයි මව් කිරි වලයි තියෙන ලැක්ටෝස් ප්‍රතිශත. මව් කිරි වල වැඩි ලැක්ටෝස් ප්‍රතිශත. හරි. ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. ඕකේ. ඊට පස්සේ පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් මෙතන ලියන්න ඕනේ. පොලිසැකරයිඩ් ගැන දැනගන්න ඕනේ. මහාණු නැත්නම් බහුව අවයව. මහාණු බහුවයක පොලිසැකරයිඩ් හැදෙන්න දරුවෝ දන්නවනේ අර මොනෝසැකරයිඩ් ගොඩාක් එකට බැඳලා පොලිසැකරයිඩ් හැදෙන්නේ. දීර්ඝදාමයක් නේ. ඒතර එහෙම නැත්නම් අපි ඒවට කියන මහාණු එහෙම නැත්නම් බහුව අවයව. ඊට පස්සේ බහුවයකයක් නම් බහුව අවයවකයක් නම් මහාණුවක් නම් තැනුම් ඒකකයක් තියෙනවා. තැනුම් ඒකකයේ වෙන්න දරුවනේ මොනෝසැකරයිඩ්. ඒ කියන්නේ පොලිසැකරයිඩ් හැදිලා තියෙන්නේ මොනෝසැකරයිඩ් එකට බැඳිලා. හරි. ඩයිසැකරයිඩ් හැදුනත් මොනෝසැකරයිඩ් ඒකෙත් තැනුම් මේකේ වෙන්නේ මොනෝසැකරයිඩ්. හරි. පොලිසැකරයිඩ් වල තැනුම් මේකයත් මොනෝසැකරයිඩ්. ඊළඟට දැනගන්න ඕන ඊළඟ කාරණේ තමයි දරුවෝ මේකෙත් අර මේ සෙලියුලෝසුයි පිෂ්ඨයයි ග්ලයිකෝජනුයි ගැන දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ ටිකත් මම මේකෙම ලියන්න. මේක හරි වැදගත්ම කාරණේ තමයි මේක හරි වැදගත්. හරිද? ඒ තමයි වැඩි විභාගයට අහලත් නෑ. අහන්න පුළුවන් එකක්. අපි දන්නවනේ පොලිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවානේ. එකක් පිෂ්ඨය, අනිත් එක ග්ලයිකෝජන්, අනිත් එක සෙලියුලෝස් කියන. මේ තුනේම තැනුම් මේකකේ. මේ තුනේම හරි පිෂ්ඨයයි ග්ලයිකෝජනුයි සෙලියුලෝසුයි ඔය තුනම හැදිලා තියෙන්නේ ග්ලූකෝස් වලින්. මේ තුනම හැදිලා තියෙන්නේ ග්ලූකෝස් වලින්. හරි. ඒතර වගේ හොතෙන් පිෂ්ඨය හැදිලා තියෙන්නේ මොන වගේන්ද කියලා හොතෙන් ග්ලූකෝස් එකට බැඳිලා. ග්ලයිකෝජන් හැදිලා තියෙන්නේ මොන වගේන්ද කියලා හොත් ඒත් ග්ලූකෝස් වලින්. ග්ලයිකෝජන් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් එකට බැඳිලා. සෙලියුලෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් එකට බැඳිලා. ඒක හරි වැදගත්. පිෂ්ඨය, ග්ලයිකෝජන්, සෙලියුලෝස් තුනේම තැනුම් මේකේ වෙන්නේ ග්ලූකෝස්. ඒක හරි වැදගත්. ඊට පස්සේ අනිත් එක දැනගන්න ඕනේ ශාකවල සංචිත ආහාරය. ශාකවල සංචිත ආහාරයේ පිෂ්ඨය. ඊට පස්සේ සතුන්ගේ දේහවල සංචිත ආහාර ඒ ග්ලයිකෝජන්. ඊට පස්සේ අනිත් එක මේ
සියල්ල පැණි රසක් නැහැ. පැණි රසක් නැද. අනිත් එකට වඩා වෙනස්. පැණි රසක් නැහැ. ඊට පස්සේ ස්පටිකීකරණය වෙන්නේ නැහැ. ස්පටිකීකරණය කොළොන හැක. ස්පටිකීකරණය නොවේ. ඊට පස්සේ ඇල් ජලයේ දිය නොවේ. ඇල් ජලයේ දිය නොවේ. ඇල් ජලයේ දිය නොවේ. ඇල් වතුර දිය වෙන්නේ නැහැ. උණු ජලයේ දිය වෙනවා. හරි ඒක ඉතින් ආ කියන්න ඕනේ. ඇල් ජලයේ දිය වෙන්නේ අර කාබෝහාර මොනොසකරයිඩයි ඩයිසකරයිඩයි දෙක නම් අර පැන් රහයි ස්පටිකීකරණයක් වෙනවා ජලයේ දිය වෙනවනේ. හැබැයි මේ පොලිසකරයිඩ පැන් රසකුත් නැහැ ස්පටිකීකරණය වෙන්නෙත් නැහැ ඇල් ජලයේ දිය වෙන්නේ. ඕක ගැන ඔය ටික දැනගන්න ඕනේ. ඊළඟට කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම. ඊළඟට දැනගන්න ඕන මේ කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම. වැදගත්කම් හතරක් තියෙනවා. හතරක් තියෙන හතර දැනගන්න ඕන. පළවෙනි එක ශක්ති ප්‍රවේගයක් ලෙස. ශක්ති ප්‍රවේගයක් ලෙස. මතකද බලන්න. හරි. දෙවෙනි එක තමයි සංචිත ආහාරයක් ලෙස. දෙවෙනි එක තමයි සංචිත ආහාරයක් ලෙස. ඊට පස්සේ ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණයට සත්තුන්ගේ නෑ සත්තුන් සෛල බිත්ති නෑනේ. සෛල බිත්ති නිර්මාණයට ඇත්තටම ශාකවල හරි නිර්මාණයට. තව එකක් තියෙනවා මේ නියුක්ලික් අම්ල වල සංඝටකයක් ලෙස. නියුක්ලික් අම්ල වල මෙයානම් මතක තියාගන්න වෙනවා හරි. සංඝටකයක් ලෙස. සංඝටකයක් ලෙස. වීඩියෝ ඕන්න නතර කරලා බලන්න දරුවා. ආයෙ නැත්තම් වෙලා යනවා. ලියන්න දිදී එහෙම ඉන්න බෑ. ඊළඟට කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීම පරීක්ෂණ තියෙනවා. හරි. මම කෙලිම ලියන්නම් දරුවා. හඳුනා ගැනීම පරීක්ෂණ කියලා ලියන්න. හඳුනා කාබෝහයිඩ්‍රේට් කියලා දාන්නවා. හඳුනා ගැනීමේ පරීක්ෂණ. ඇත්තටම තුනක් තියෙනවා. පරීක්ෂණ තුනක් තියෙනවා. හරි. පළවෙනි පරීක්ෂණයට අපි කියන්නේ මේ පිෂ්ඨ පරීක්ෂාව. අපි ඒවල යමුනේ. පිෂ්ඨය හඳුනා ගැනීම පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨ පරීක්ෂාව. හරි. අයිමා නිකන් ඇඳලා දෙන්නම් දරුවෝ. හරි ඊට පස්සේ ලියන්න. අපි පිෂ්ඨයේ ජලීය ද්‍රාවණයක් ගන්නවා. පිෂ්ඨයේ ජලීය ද්‍රාවණය. ඕනම් පාන් කෑල්ලක් හරි මොන හරි බත් ටිකක් හරි පිෂ්ඨයේ තියෙන අල කෑල්ලක් හරි පොඩි කරලා ගත්තා කි හරි. ඊට පස්සේ මේකට දාන්න ඕන දරුවෝ අයඩින්. අයඩින් ද්‍රාවණයෙන් බිඳුවක් දාන්න ඕනේ. හරි. මේකට දානවා අයඩින්. අයඩින්. අයඩින් වල පාට කහදුමුරු පාට. කහදුමුරු පාට. මේකට අයඩින් දාපුවාම මේකේ පාට මේක අවර්ණයිනේ දරුවෝ. මේක අවර්ණ. පාටක් නැහැනේ. මෙයා කහදුමුරු පාටයි. මෙයා පිෂ්ඨය ජලීය ද්‍රාවණයට අයඩින් දාපුවාම අපි කියනවා තද නිල්. ඔයාට කියන්නේ දම් පැහැයට හුරු නිල්. දම් පැහැයට හුරු නිල්. මේකට තද නිල් කියලාත් කියනවා. කළුවට හුරු නිල්.
කියලාත් කියනවා. මේ සමීකරණයක් විදිහට ලියුවොත් එහෙම පිස්ටේට අයඩීන් දැම්මොත් එහෙම මේක එන්න ඕනි. හරි. මම එකක් ලියන්නම්. හරි. තද නිල් කියලා ලියන්න. සමීකරණයක් විදිහට ලියුවොත් ඔය පිෂ්ඨ පරීක්ෂා. එච්චරයි. මොකනෝ දෙවෙනි පරීක්ෂණය. දෙවෙනි පරීක්ෂණයට කියන්න දරුවෝ අපි ඒකට කියන්නේ මේක ඇත්තටම කරන්නේ මේකට ඇත්තම නම තමයි ඔක්සිහාරක සීනි පරීක්ෂාව. ඔක්සිහාරක සීනි පරීක්ෂාව ඔක්සිහාරක සීනි පරීක්ෂාව මේක කරන්න දරුවෝ මොනෝසැකරයිඩ් සියල් මේක ප්‍රතිචාර මම එහෙම ලියන්න. හරි. ඔක්සිහාරක සීනි පරීක්ෂාව එහෙම නැත්නම් මම මේක ලියන්නම් මේ හඳුනා ගන්න පුළුවන් ඒවා. හඳුනාගත හැක්කේ හඳුනා ගන්න පුළුවන් ඒවා ටික ලියන්න. ඒ කියන්නේ ඔක්සිහාර මේ දෙවෙනියට කරන පරීක්ෂණය හඳුනා ගන්න පුළුවන් ඒවා ටික ඉස්සෙල්ලා ලියන්න ඕන. හඳුනා ගන්න පුළුවන් දරුවෝ මොනෝසැකරයිඩ් සියල්ල පුළුවන්. මොනෝසැකරයිඩ් කියලා ඔක්කොම ලියන්නේ සියල්ල කියලා ලියන්න. මොනෝසැකරයිඩ් සියල්ල. ඒ කියන්නේ ග්ලූකෝස් හඳුනාගත්තකි, ෆ්‍රුක්ටෝස් හඳුනාගත්තකි, ගැලැක්ටෝස් හඳුනාගත්තකි. පොසිටිව් ප්‍රතිචාර දෙනවා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් වලින් අඳුර ගන්න පුළුවන් දෙකයි. එකක් තමයි මෝල්ටෝස් අනිත් එක්කනා ලැක්ටෝස්. සුක්‍රෝස් අඳුර ගන්න බෑ. ඒක ඔක්කොම හඳුනා ගන්න පුළුවන් ඒවා පහක් තියෙනවා. මොනෝසැකරයිඩ් ඔක්කොම අඳුරගත්තකි ඩයිසැකරයිඩ් දෙකක් අඳුරගත්තකි. හරි. කරන විදිය මෙච්චරයි. කරන්න දරුවෝ මේ ඕන එකකින් ජලීය ද්‍රාවණයක් හදා ගන්නවා. ඔක්සිහාරක සීනි ඕන එකක් ගත්තකි. ග්ලූකෝස් ටිකක් හරි ෆ්‍රුක්ටෝස් හරි ගැලැක්ටෝස් හරි මෝල්ටෝස් හරි ලැක්ටෝස් හරි ඕන එකක් ගත්තකි. හරි ඕන එකට ප්‍රතිචාර දක්වනවා. ඒ ඕන එකක් ගත්තකි. හරි අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් ග්ලූකෝස් ජලීය ද්‍රාවණය. එහෙම ගන්නවා. හරි. ග්ලූකෝස් ජලීය ද්‍රාවණයක් ගන්නවා. හරියන්න. ග්ලූකෝස් ජලීය ද්‍රාවණය. ඒ කියන්නේ අර ඔක්සිහාරක සීනි නියෝජනය කරලා ගන්න. හරි. මේක අවර්ණයි. හරි පාටක් නැහැනේ. මෙයාට දානවා දරු ඵල මෙයාට දානවා බෙනඩික් ද්‍රාවණය දානවා. මෙයාට දානවා බෙනඩික් ද්‍රාවණය. මේක නිල් පාටයි. හරි. මේව දාලා මේක ජලතාපකයක වහලා රත් කරනවා. මම හිතුවා දන්නවා කියලා. ජලතාපකයක් කියන එක දන්නවද? පොඩි කාලේ නම් දන්නවා. මම එළිය යනවා. හරි. ජලතාපකයක වහ රත් කිරීම රත් කරද්දී වර්ණ විපර්යාස ශ්‍රේණියක් ලැබෙනවා. සෙට් එකක්. මේ ආවරණය මේ නිල් පාට නිසා මේක දාපු ගමන් නිල් පාට වෙනවා. හරි. ලියන්න. නිල් එක්කනා කොළ වෙනවා. කොළ එක්කනා කොළ කහ වෙනවා. එයා තැඹිලි වෙනවා. තැඹිලි වෙලා ගඩොල් රතු අවක්ෂේපය. ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා. ඒක සමීකරණයක් විදිහට ලියුවොත් ඔක්සිහාරක සීනි කියලා ලියුවොත් මට ඕන. හරි. ඔක්සිහාරක සීනි නැත්නම් ග්ලූකෝස් ඔක්සිහාරක සීනි කියලා දාලා මෙයාට දානවා බෙනඩික් ද්‍රාවණය දාලා මෙයා රත් කරනවා. රත් කරනකොට තමයි මේ වර්ණ විපර්යාස ශ්‍රේණිය. ඊට පස්සේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා.
හරිනේ. දෙවෙනි එකත් ඉවරයි. තුන්වෙනි එකත් ඔය විදිහටම කර හැකියි. තුන්වෙනි එකත් ඔය විදිහටම කර හැකියි. ඒ හින්දා තුන්වෙනි එකත් මෙතනම ගොඩ දා ගන්න පුළුවන්. තුන්වෙනි එකට කියන්නේ නිර්රොක්සියාරක සීනි පරීක්ෂාව කියලා. ඒකෙන් හඳුනා ගන්න පුළුවන් කට්ටිය එක්කනයි. අඳුරගන්න පුළුවන් කට්ටිය ඔක්කොම ඉන්නවා. අපි එකෙන් අඳුරගන්න එක්කනයි. හඳුනාගත හැක්කේ නෙවෙයි, හඳුනා ගන්නේ වගේ එකක් තමයි ලියන්න වෙන්නේ. හඳුනාගන්නේ ඇත්තටම කවුද? මේක අඳුරගන්න දරුවෝ සුක්‍රෝස්. සුක්‍රෝස් අඳුරගන්න තමයි මේක කරන්නේ. එතන ගන්න සුක්‍රෝස් ජලීය ද්‍රාවණය. මෙහෙම ගන්න අඳුරුව. හරි පොඩි වැඩක් තියෙනවා. සුක්‍රෝස් ජලීය ද්‍රාවණයක් තමයි ගන්නෙ. ඒකත් අවර්ණයි. හරි. සුක්‍රෝස් ජලීය ද්‍රාවණයක් කරගෙන බෙනෙඩික් ද්‍රාවණය දාලා ජල තාපකයේ බහල් රත් කරලා බලනදර වර්ණ විපර්යාසයක් එන්නේ නැහැ. හරි. එතකොට මේකට අමතරව දාන්න මොනවද කියලා හෙව්වොත් එහෙම මේ සුක්‍රෝස් ජලීය ද්‍රාවණය නිකන් ඔහොම කරාට වර්ණ විපර්යාසයක් එන්නේ නැහැ ඇත්තට. හරි. එන්නේ නැහැ. ඒ නිසා මේක සුක්‍රෝස් ද්‍රාවණය මේ දාලා කරනකොට මේකට අමතරව දාන්න ඕන දරුවෝ මේ තනුක අම්ලයක්. හරිද? ඒවහන් හරි. මේකට දාන්න ඕනේ තනුක අම්ලයක්. තනුක අම්ලයක් දාන්න ඕනේ. තනුක අම්ලයක් දාලා ඒක උදාසීන කරන්න බස්මෙකුත් දාන්න ඕනේ. හරි. ඒක පස්සේ සමහර පොත් සමහර කර කලින් පොතේ නම් නෑ බස්මයක් දාන්න ඕනේ කියලා අලුත් එකේ තියෙනවා. හරි. මම ඒකට ලියන්නම්කෝ මේ තනුක අම්ලයක් විතරක් දාලා වැඩේ කරන්න. අතර බස්මෙකුත් දාන්න ඕනේ. කියන්න. හරි. හරිනේ. ඊළඟට මේ අනිරොක්සියාරක මෙතන තනුකම්ලයක් දානවා. හරිද? තනුකම්ලයක් දාලා තනුක බස්මයකුත් දාන්න ඕනි කියලා වෙන මේ තනුකම්ලේ උදාසීන කරන්නේ. ඊට මේකේ අමතරව බෙනෙඩික් ද්‍රාවණයට අමතරව තනුකම්ලෙකුත් දානවා. තනුකම්ල අම්ල පොඩ්ඩක් දාන්න. හරි. තනුකම්ල බිඳු කීපයක් දාන්න. එහෙම කරපුවාම හරි මේකට බෙනෙඩික් ද්‍රාවණයට අමතරව තනුකම්ලයක් දාලා ජලතාපකයේ බහල් රත් කරත්තම වර්ණ විපර්යාසය ලැබෙනවා. අරගෙත් එක සුට්ටයි වෙනස් වෙන්නේ. හරි. මේකේ වෙන වැඩේ මම කියන්නම් අද. මේකේ වෙන්නේ දරුවෝ දැන් සුක්‍රෝස් ජලීය ද්‍රාවණයට බෙනෙඩික් දාපුවම වර්ණ විපර්යාසයක් එන්නේ නැහැ. ජලතාපකයේ බහල් රත් කරාට. ඒකනේ මම කිව්ව පළවෙනිට. එන්නේ නැහැ. නැත්නම් ඉතින් කලින් එකෙන් අඳුර ගන්න තිබ්බනේ. සුක්‍රෝස් ද්‍රාවණයකට බෙනෙඩික් ද්‍රාවණය දාලා ජලතාපකයේ රත් කරා කියලා වර්ණ විපර්යාසයක් එන්නේ නැහැ. ඒකට දානවා තනුක අම්ලයක්. තනුක අම්ලයක් දාපුවාම තමයි වර්ණ විපර්යාසය එන්නේ. ඒකට හේතුව මම හේතුව කියන්නම් විභාගයට අහන්නලා හේතුව. මේක මෙහෙම වෙන්නේ ඇයි හේතුව මොකක්ද? වෙන්නේ මෙච්චරයි දරුවෝ. මේ තනුක අම්ලයක් දාපු ගමන් මේ සුක්‍රෝස් ටික දරුවෝ. සුක්‍රෝස් වලට තනුක අම්ල දාපු ගමන් තනුක අම්ලේ දාපු ගමන් දරුවෝ මෙයා ලක් වෙනවා ජල විච්ඡේදනය. හරි? අහගන්න හරි? ජල විච්ඡේදනය. ජල විච්ඡේදනය වෙච්ච ගමන් සුක්‍රෝස් ටික කැඩෙනවා දරුවෝ. සුක්‍රෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් ප්ලස් ෆ්‍රුක්ටෝස් වලින්. අර අපි ඉස්සර කියලා දුන්නේ. මේ කියන්නේ ජල විච්ඡේදනය. අපි දන්නවා මේ ඕනම ඩයිසකරයිඩයක් ජල විච්ඡේදනය වුණොත් අදාළ මොනෝසකරයිඩ් වලට වෙන් වෙනවා කියන. ඒතර මේකට තනුකම්ලේ දාපු ගමන් හොඳට අහගන්න හරි. තනුකම්ලේ දාපු ගමන් සුක්‍රෝස් නෑ මේ දෙන්න හැදෙනවා. ඒ කියන්නේ මේ සුක්‍රෝස් ජලීය ද්‍රාවණය සම්පූර්ණයෙන්ම ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි බවට පත් වෙනවා. හරි?
ඒතර සුක්‍රෝස් ටික සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා මේ දෙන්න හැදෙනවා. මේ දෙන්න බෙනඩික් එක ප්‍රතිචාර දක්වනවා. මේ දෙන්න බෙනඩික් එක ප්‍රතිචාර දක්වනවා. ඔක තමයි වෙන්නේ. ඒතර හේතුව ඇයි කියලා අහුවොත් එහෙම අර ඒතර අපි කියන්නේත් මෙහෙමයි. හරි අහගන්න හරි. කියන්නේ මෙහෙමයි. අපි කියන්නේ දරුවෝ ඍජුවම බෙනඩික් ද්‍රාවණයත් එක්ක ප්‍රතිචාර නොදන නමුත් වර්ණපර්යාසයක් නොදක්වන නමුත් අණුකම්ලයක් දාලා ජල විච්ඡේදනය කරපුවාම ප්‍රතිචාර දක්වනවා නම් එයා අනිවාර්යෙන් සුක්‍රෝස් කියනවා. හරි? මොන ආයසරයක් රිවයින්ඩ් කරලා අහන්න කියව එක මොකද්ද කියලා. හරි? පොඩි දෙයක් දරුවෝ. හරි? ඔය ගානේ ගෙනගෙන තියෙන්නේ. නමුත් අර මම ඉන්න මතක් නැති හින්දා මේ මතක් කරගෙන යන්නේ. හරි ඔක්කොම තීර ටික කියලා දෙනවා නම් රීසන් එකක් කරන්න බෑනේ. මම කියන්නේ බෑ. කොහොම කි පැහැදිලි කරන්න අමාරුයි. තේරුම් ගන්න කට්ටිය මේ ටික බලලා ලස්සන තේරුම් ගන්න. නැති කට්ටිය ආයසරයක් මුළු පාඩම බලලා එහෙම එන්න. හරි. මොකටද? හරි. එස ප්‍රෝටීන වලට යනවා. ඒතර කාබෝහයිඩ්‍රේට් ඉවරයි. හරි. පාඩම් කරද්දී ඔහොම කරගන්න දරුවෝ. නැත්නම් එහෙම කරන්න හම්බෙන්නේ නැහැ ඔයාලට. ප්‍රෝටීන වලට යනවා. ප්‍රෝටීන තමයි දෙවෙනි එකන කාබෝහයිඩ්‍රේට් ඉවරයි. මේකෙත් ප්‍රධාන වශයෙන් කාරණා තුනක් විතර දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි මොනවද හැදිලා තියෙන මූල ද්‍රව්‍ය? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සමහර විට සල්ෆර්. සමහර විට සල්ෆර් දෙන්න බලන්න අමතරව. පළවෙනි කාරණේ. මූල ද්‍රව්‍ය හතරක් තියෙනවා සමහර විට සල්ෆර් දෙන්න බලන්න. දෙවෙනි කාරණේ තමයි දරුවනේ මේක බහු අවයවක. අවයවක එහෙම නැත්නම් අපි කියනවා මහා අණු කියලා. බහුවකයක් නම් මහා අණුවක් නම් තැනුම් මේකයක් තියෙන්න ඕනේ. තැනුම් මේකකයට අපි කියන්නේ කාබ් ප්‍රෝටීන් හැදිලා තියෙන තැනුම් මේකකයට කියන්නේ ඇමයිනෝ අම්ල කියනවා. ඇමයිනෝ අම්ල කියනවා. ඊට පස්සේ දැනගන්න ඕන මේ පැත්තේ මම ලියන්නම් මේක තනක පාවිච්චි කරන්නෙම නෑ. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය පොඩ්ඩක් දැනගන්න ඕන. අමතර දරුවට කියලා තියෙන්නේ. ව්‍යුහය මම ආයසරයක් කියනදරු මේකේ සම්පූර්ණ හැම කරුණක්ම නෑ. ඔක්කොම කරුණු කියලා දෙන්න බෑ. ඔක්කොම කරුණු කියලා දුන්නොත් එහෙම මාස 3ක් විතරයි. කොහොමද කරන්නේ? ඒ නිසා ඔක්කොම කරුණු කියලා දෙන්න බෑ. ඔයාට අර දැනගන්න ඕන අවශ්‍ය කරන කරුණු ටික විතරයි දැනගන්න ඕන කියන්නේ එහෙමත් නෙවෙයි. ඔයාට මුකුත්ම කරලා නැති ළමයි සහ සාමාන්‍ය පාඩම් කරපුවම දෙගොල්ලන්ට මේක වටිනවා. ඔක්කොම කරුණු කියලා දෙන්නේ නැහැ. සියලුම කරුණු කියලා දෙන්නේ නැහැ. අර අවශ්‍ය නිකන් අර මතක් කිරීම තමයි කරගෙන යන්නේ. හරි. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය ගත්තම හැබැයි මේ අහන්න මේකේ සම්පූර්ණ ආවරණයක් වෙනවා. හරි. සම්පූර්ණ පාඩමේ සම්පූර්ණ ගත යුතු සියලුම කරුණු ටික එළියට එනවා. අර අමතර කරුණුයි පොඩි පොඩි සූක්ෂම තැන් ඔක්කොම කියලා දෙන්න බෑ. කොහොම එහෙමයි කියලා 90ක් කවර් වෙනවා. අහගන්න හරි. 90%ට එහා යනවා කවර් වෙනවා. 10%ක් විතර කවර් වෙන්නේ නැහැ. පොඩි පොඩි කරුණු කීපයක්. ඉතින් ඒක ඉතින් ඔක්කොම කවර් කරන්න අමාරුයි. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය ගත්තම මෙන්න මෙහෙමයි. හරි. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය ළමයෙකුට අඳින්න පුළුවන්. මෙන්න මෙහෙම ව්‍යුහයක් තමයි තියෙන්නේ. මෙතන COOH කාණ්ඩයක්, මෙතන NH2 කාණ්ඩයක්, මේක R, මෙතන H. මෙයාට කියන්නේ මේ NH2 කියලාට කියන්නේ ඇමයිනෝ කාණ්ඩය කියලා. ඇමයිනෝ කාණ්ඩය. ඇමයින් කාණ්ඩය කියලා කියනවා. ඇමයිනෝ කියලා තමයි ඔය පොතේ තියෙන්නේ. හරි. ඇමයිනෝ කාණ්ඩය. ඇමයිනෝ කාණ්ඩය. ඊට පස්සේ මේකට කියන්නේ කාබොක්සිල් කාණ්ඩය. කාබොක්සිල් කාණ්ඩය. ඇමයිනෝ කාණ්ඩයයි කාබොක්සිල් කාණ්ඩයයි COOH CH3 COOH මෙතන NH2 මෙතන R මෙතන. මෙයාට කියන්නේ ඇල්කිල් කාණ්ඩය කියලා. ඔය පොතේ නන්න ඇල්කිල් කාණ්ඩය. මේ ඇල්කිල් කාණ්ඩය වෙනස් වෙනකොට තමයි මේ ඇමයිනෝ අම්ල වෙනස් වෙන්නේ. හරි. එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල. හරි. ඇමයිනෝ අම්ල එකිනෙකට වෙනස් ඒවා 20ක් විතර ජීවීන්ගේ දේහවල තියෙනවා. ඒකත් මම නිකන් ලිව්වා. හරි. එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල 20ක් විතර ජීවීන්ගේ දේහ තුළ තියෙනවා. හරි. ඊළඟට තව දෙන ඉතින් මේකේ මේ
ඒක මම හරිය නිකන් ලියන්න. සාමාන්‍යයෙන් පරිණත මිනිස් සිරුරක 117ක් විතර. හරි. පරිණත මිනිස් සිරුරක 117ක් විතර හැදිලා තියෙන ප්‍රෝටීනමය සංයෝග වලින්. ඒකත් පොඩ්ඩක් මතක් කරනවා. හරි. පරිණත මිනිස් සිරුරක 117ක් විතර හැදිලා තියෙන ප්‍රෝටීනමය සංයෝග වලින්. ඊට පස්සේ අමතර දැනුමට තියෙන එකත් මේ පැත්තේ ඕන ලියන්න. ඒකත් ඒව නැත්තම් බෑ මට ඔක්කොම ලියන්නේ. අර ප්‍රෝටීන ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඔයාගේ පොතේ තියෙන අමතර දැනුමට තියෙන හරි ලෙගියුමින් ඊට පස්සේ හිමොග්ලොබින් හරි ඊට පස්සේ තව තියෙනවා මොනවද ග්ලූටන් කියලා තියෙනවා කැසේන් හරි ඔය ප්‍රෝටීන ගණනාවක් තියෙනවා ඒ ප්‍රෝටීන ටිකත් මේකක් මතක තියාගත්තට කමක් නෑ අඩුම ගානේ රුධිරයේ තියෙන ප්‍රෝටීන ඒවත් රතු රුධිර අණු වල තියෙන ප්‍රෝටීන ඒවත් දැනගෙන ඉන්න ඕනේ හිමොග්ලොබින් කියන හරි ඒකත් අමතර දැනුමට තියෙනවා මොන පිටුවක් කියන්නම් පිටුව 8 වෙනි පිටුවේ තියෙනවා කැමති නම් ඒ ටිකත් පොඩ්ඩක් මතක තියා ඒවා අහන්න කියන්න බෑ අහන්න නැතුව ඉන්න බෑ. ඒ කියන්නේ අහන්න නැහැ කියලා කියන්න බෑ. මොකද පොතේ තියෙනවනේ. පොතේ තියෙන හින්දා අහන්න නැහැ කියලා කියන්න බෑ. ඇහුවොත් ඔයාලට මොකුත් කියන්නත් බෑ. අමතර දැනුමට කිව්වට අහන්න නැහැ කියලා නෑනේ. අමතර දැනුමට තියෙනව අහන්න නැහැ කියලා එකක් පොතේ කොහොමවත් කියලාත් නෑ. කවුරුත් කියන්නෙත් නෑ. එයාලා කියන්නෙත් නෑ. හින්දා අමතර දැනුමට කියලා ඒව අමතක කරන්න බෑ. ඒ නිසා ඒකත් පාඩම් කරගන්න ඕන වඩා හොඳයි. ඊට පස්සේ එස ප්‍රෝටීන වල වැදගත්කම ප්‍රෝටීන වල වැදගත්කම ප්‍රෝටීන මහ ලකුවට නේ හරි ප්‍රෝටීන වල වැදගත්කම වැදගත්කම් ගත්තොත් එහෙනම් පහක් තියෙනවා ඉස්සල්ලාගේ 4යි තිබ්බේ අංක දැම්මෙත් නැහැ ඉස්සල්ලා මේ පහක් තියෙනවා අරගේ පළවෙනි එකත් මේකේ පළවෙනි එකට සමාන වෙනවා හරි ශක්ති ප්‍රභවයක් ලෙස දෙවෙනි එක තමයි ව්‍යුහමය සංඝටක සෑදීමට තුන්වෙනි එක තමයි ඔක්කොම ලෙස කියලා ලියවුවකි එන්සයිම ලෙස ඊට පස්සේ ප්‍රතිදේහ ලෙස ඊට පස්සේ තව එකක් තියෙනවා හෝමෝන ලෙස එන්සයිම ලෙස ප්‍රතිදේහ ලෙස හෝමෝන ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස ව්‍යුහම සංඝටක සෑදීමට අනිත් තුන එන්සයිම ලෙස ප්‍රතිදේහ ලෙස හෝමෝන ලෙස. ඒතර ප්‍රෝටීන සම්බන්ධයෙන් දරුවෝ ওই ටික දැනගන්න ඕනේ. පරීක්ෂණ වලට යන්න. හඳුනා ගැනීමේ පරීක්ෂණ වල දරුවෝ හඳුනා ගැනීමේ පරීක්ෂණ අතර එකයි තියෙන්නේ. හරි. එකයි තියෙන්නේ. ඒකට නමකුත් තියෙන එක මෙතනම ලියන්න. ඒකට කියන දරුවෝ බයෝරේට් පරීක්ෂාව කියන. බයෝරේට් පරීක්ෂාව. ඒතර බයෝරේට් පරීක්ෂාවේදී කරන්නේ මෙහෙමයි. හරි බොහොම පුංචි දෙයක් තියෙන්නේ. ටක් ගාලා කතා කර හැකි. මතක ඇති මේවා. මට කලින් මතක නම් හොඳයි. මෙතන ගන්නේ ප්‍රෝටීන ජලීය ද්‍රාවණය. ඔකට ඕනනම් ගත්තකි බිත්තර සුදු මද ජලීය ද්‍රාවණය. එහෙම නැත්නම් ගන්න පුළුවන් පරිප්පු කුඩු කර සාදාගත් ජලීය ද්‍රාවණය. පරිප්පු කුඩු කර සාදාගත් ජලීය ද්‍රාවණය. ආවරණය. හරි. මේකට දානවා දරුවෝ දේවල් දෙකක් ඇත්තනවා. දෙකම දෙපැත්ත දානවා. මේකට දානවා එකක් තමයි මේ බයෝරේට් කියලා ද්‍රාවණයක් නෑ.
වෛරස් පරීක්ෂා මේකට දාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි දානවා මේ මං සංකේතන ලියනද දන්නවා ලොකු ළමයිට මේ උගන්වන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා වැඩි පරිමාවක්. වැඩි ප්‍රමාණයක්. වැඩි පරිමාවක් කියන්නේ දරෝනේ 100%ක් විතර දානවා. ඊට පස්සේ දානවා කොපර් සල්ෆේට් CuSO4 අඩු ප්‍රමාණයක්. අඩු පරිමාවක් කොච්චරද කියලා හොත් එimhe 100ට එකක්. මෙතන ලියන්න නේද? හරි. නැත්නම් පේන්නේ නැති. 100ට එකක්. කොපර් සල්ෆේට් නම් ඇත්තටම නිල් පාටයි. මෙයා නම් අවර්ණ. මේක දාපුවම දාලා රත් කරන්න ඕනේ. පුත් කරන්නේ හරි. අපි කියන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් දාලා කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දාන්න කියලා. මේව දාපුවාම මෙයා මේ රෝස දම් පාට වෙනවා. රෝස දම්. නැත්නම් තද දම්. අනිවිතිය දම් කියලා කියන්නේ. නිවිතිය අර නිවිතියට වල දම් පාට තියෙන අන්නේ දම් පාට. හරි. මේක සමීකරණයක් විදිහට ලියුවොත් ප්‍රෝටීන ජලීය ද්‍රාවණය ඒක අවර්ණයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් ඊට පස්සේ කොපර් සල්ෆේට් අඩු බිඳු කිහිපයක් කියලා කියන්නේ 100ට එකක් දාපු ගාම මේක රෝස දම් එහෙම නැත්නම් අද දම් පාට කතාව. හරි. වෙන්නේ. මගනනේ. ඊට පස්සේ ප්‍රෝටීන් එකට කතා කරන්න තියෙන අනිත් එක තමයි එන්සයිම්. එන්සයිම කියන මාතෘකාව කතා කරන්න තියෙනවා. ප්‍රෝටීන එන්සයිම් විදිහට වැදගත් වෙනවා. ප්‍රෝටීන වලින් තමයි එන්සයිම් හැදිලා තියෙන්නේ. එන්සයිම් කියලා જાතියක් තියෙනවා. එන්සයිම් කියන්නේ මොනවද කියලා හොත් අර්ථ දැක්වීම දැනගෙන ඉන්නවා. අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම දැනගන්න. අර්ථ දැක්වීම කාරණා හතරක් තියෙනවා. හතරක් විතර දෙනවා. මොනවද කියලා කියන්න. හරි. එදා එන්සයිම් වල අර්ථ දැක්වීම මෙහෙමයි. ජීවීන්ගේ දේහය තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා ජීවීන්ගේ දේහය තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ජීවීන්ගේ දේහය තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන මේ තව පොඩ්ඩක් වෙනස් විදිහට මම එකක් ලියන්නම් ජීවීන් විසින්ම නිපදවන කාබනික උත්ප්‍රේරක ප්‍රේරක ඒකටත් වඩා හොඳයි දරෝ විශේෂිත ප්‍රෝටීන කියනවා. හරි එහෙම ලියමු. විශේෂිත ප්‍රෝටීන ජීවීන්ගේ දේහය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන කාරණා දෙකයි. තුන්වෙනි එක ජීවීන් විසින්ම නිපදවන විශේෂිත ප්‍රෝටීන. විශේෂිත ප්‍රෝටීන කාබනික උත්ප්‍රේරක කියලා පොතේ තියෙනවා. ඕන ලිවි. කාරණා හතරක් තියෙනවා. හරි. එක මේක දෙක මේක තුන මේක හතර. පාඩම් කරගන්න එහෙම පාඩම් කරගන්න. ජීවීන්ගේ දේහය තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ජීවීන් විසින්ම නිපදවන විශේෂිත ප්‍රෝටීන. හරි. ඊළඟට ලොකු පරීක්ෂණයක් තියෙනද මේ පරීක්ෂණ කතා කරන්න යන්නේ මේ අර ඇමයිලේස් මම නිකමට කියන්න. හරි. අර ඇමයිලේස් සම්ලේ ක්‍රියාකාරීත්වය ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය කියලා තියෙන අර වඩ මතකද දන්නේ මේ අර දරුව අපි මේ
පිෂ්ඨය ටිකක් අරගෙන පිෂ්ඨයේ ජලීය ද්‍රාවණයක් අරගෙන ඇමයිලේස් කියන එන්සයිමේ දාලා ඉවර වෙලා විනාඩි දෙකෙන් දෙකට බිඳු කීපයක් අරන් තියලා ඒකට අයඩින් දදා බලන්න. අයඩින් දදා බලද්දී අපිට පේනවා අර මේ ටිකෙන් ටික පිෂ්ඨය නැති වෙලා ගිහිල්ලා පිෂ්ඨය නැති තත්ත්වයටපත් වෙනවා. අවසානයේ නැහැ පිෂ්ඨය ඇත්තෙම නැහැ. හරි. කහදුමුරු පාට වෙනවා අවසානයේ දාන බිඳුව තියෙන විදිහටම තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ. මේ පරීක්ෂණය පොඩ්ඩක් බලන්න දරුවෝ කියන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඒක කියන්න යන්නේ නැහැ. තියෙන පිටුවේ 9 පිටුව තමයි තියෙන්නේ. හරි. 9 පිටුවේ තියෙන්නේ කැමති නම් බලන්න. අහන්නත් පුළුවන් ඉතින් විභාගෙට. හරි. කැමති නම් බලන්න. හරි. එන්සයිම් ගැන ඔච්චරයි. අපි ලිපිඩ ගැන කතා කරන්න යන්නේ. ලිපිඩ ගැන. ලිපිඩ ලිපිඩ කියන්නේ තුන්වෙනිය. ලිපිඩ කියන්නේ තුන්වෙනිය. ලිපිඩ ගැන කතා කරද්දී ප්‍රධාන කාරණා තුනක් කතා කරන්න තියෙනවා. තියෙන මූලද්‍රව්‍ය ටික මේවමයි. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් විතරයි තියෙන්නේ. ඊට පස්සේ දරෝ මෙයාගේ H හා O අතර අනුපාතය දෙකට එකට වැඩි. දෙකට එකට වඩා වැඩි. චෞතර අනුපාතය දෙකට එකට වඩා වැඩි. ඊට පස්සේ ආය කතා කරන්න තියෙන්නේ මේ මොකද්ද? මේක කතා කරන්න තියෙන අනිත් කාරණේ තමයි දරුවෝ මේ මොනවද දන්නවද? මේක කතා කරන්න තියෙන අනිත් කාරණේ තමයි ලිපිඩ ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට විභක්ත කරේ. හරි. ලිපිඩ වර්ගීකරණය කියමුකෝ. වර්ගීකරණය. වර්ග දෙකකට තියෙනවා අපි තෙල් කියලා එකට කියනවා අනිත් එකට කියනවා මේද කියලා. තෙල් කියලා කියන්නේ දරුවෝ සාමාන්‍ය උෂ්ණත්වයේදී ද්‍රව ලෙස පවතින ලිපිඩ. සාමාන්‍ය උෂ්ණත්වයේ ද්‍රව ලෙස පවතින ලිපිඩ වල කියනවා ද්‍රව කියලා. සෙල්සියස් 25 දී වගේ. සාමාන්‍ය උෂ්ණත්වයේ ද්‍රව ලෙස පවතින ලිපිඩ. උදාහරණයක් විදිහට ලියුවොත් එහෙම පොල් තෙල් කියන එක තෙල් වර්ගයක්. සාමාන්‍ය උෂ්ණත්වයේදී ද්‍රව සෙල්සියස් 25. සාමාන්‍ය උෂ්ණත්වය කියන දරුවනේ සෙල්සියස් 25 වගේ. 25 දී දියර විදිහට තියෙනවා නම් අපි කියනවා තෙල්. අනිත් එක තමයි දරුවෝ සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන විදිහට තියෙනවා නම් ඝන ලෙස පවතින ලිපිඩ. ඝන ලෙස පවතින ලිපිඩ ගත්තොත් ඒකට උදාහරණ ලියවුවොත් අපිට ලියන්න පුළුවන් බටර් වගේ. බටර්, චීස් වගේ. මාගරින්. සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන හරි සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන විදිහට තියෙනවා නම් අපි ඒවට කියනවා මේද කියලා. හරි. ඒක තෙල් මේද මේවා ගැන දැනගන්න තියෙන කාරණා. ඊට අමතරව තව කාරණයක් තියෙන එකත් ලියන්නම්. ඒ තමයි මේ ලිපිඩ හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මේක මේ සමීකරණය ලිපිඩ හැදිලා තියෙන දරුවෝ ග්ලිසරෝල් ධන මේදම්ල. ග්ලිසරෝලුයි මේදම්ල එකතු වෙලා තමයි ලිපිඩ හැදෙන්නේ. එතෙන්දි ජලය පිට වෙනවා. හරි. ඊළඟට දැනගන්න තියෙන්නේ මේවා ලිපිඩ වල වැදගත්කම. හරි. මොනවා මේක? ලිපිඩ වල වැදගත්කම.
වැදගත්කම් තියෙනවා මේකේ 6ක්. නෑ 5ක් 6ක් තියෙනවා. පළවෙනි එකේ 4ක් තිබ්බා, දෙවෙනි එකේ 5ක් තිබ්බා, මේකේ 6ක් තියෙනවා. පළවෙනි එක තමයි අර ඔක්කොටම හරියන ශක්ති ප්‍රභවයක් ලෙස. ශක්ති ප්‍රභවයක් ලෙස. දෙවෙනි එක මේකෙත් ව්‍යුහමය සංඝටක සෑදීම. එහෙම ලියන්න. හරි. ව්‍යුහමය සංඝටක සෑදීමට. තුන්වෙනි එක ජල සංරක්ෂණය. ජල සංරක්ෂණයට. හතරවෙනි එක දේහ උෂ්ණත්ව යාමනයට. දේහ උෂ්ණත්ව යාමනයට. පස්වෙනි එක අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාවට. අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාවට. හයවෙනි එක හෝමෝන ඇතම් හෝමෝන සංශ්ලේෂණය. ඇතම් හෝමෝන සංශ්ලේෂණයට. ඇතම් හෝමෝන සංශ්ලේෂණය. හරි. ඊළඟට ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂා. හඳුනා ගැනීමේ පරීක්ෂා. අතර එකයි තියෙන්නේ. ඒකටත් නමක් තියෙන එකත් ලියන්නම්. කලින් එකට නමක් තිබ්බා වගේම මේකට කියන්නේ සූඩාන් 3 පරීක්ෂාව කියලා. සූඩාන් 3 පරීක්ෂාව. දෙයක් නැහැ. මේක කියන දේ පොල් තෙල් හරි තල තෙල් හරි ස්වල්පයක් පරීක්ෂණාලයකට අරගෙන ඒකට සූඩාන් 3 ප්‍රතිකාරකය දාලා සොලවන්න කියන. පොල් තෙල් හෝ තල තෙල්. පොල් තෙල් හෝ තල තෙල් ද්‍රාවණයක් අරගෙන මේකට දානවා සූඩාන් 3 ප්‍රතිකාරකය. මේක රතු පාට හුරුයි. එතකොට මේක තදින් සෙලවීම. එහෙම ලියන්න. සෙලවීම. නිරීක්ෂණය තමයි දරුවෝ රතු පැහැති ගෝලිකා. රතු පැහැති ගෝලිකා දකින්න පුළුවන්. හරි. සමීකරණයක් විදිහට ලියුවොත් ලිපිඩ කියලා ලියන්න. හරි. තදින් සෙලවීම රතු පැහැති ගෝලිකා. මොකද ඊළඟ අවසානයේ නියුක්ලියික් අම්ල ලිපිඩ හරි ඉලක්කන නියුක්ලියික් අම්ල. නියුක්ලියික් අම්ල. නියුක්ලියික් අම්ල ගැන දැනගන්න තියෙන කාරණා. අර මූලද්‍රව්‍ය සංයතිය. කාරණා කීපයක් තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස් මූලද්‍රව්‍ය පහක් තියෙනවා. හරි. මේකත් එහෙමයි අර වගේම තමයි බහු අවයවක. අහෝයක එහෙම නැත්නම් මහාණු. බහුවයක මහාණු. බහුවයකයක් නම් මහාණුවක් නම් තැනුම් මේකයක් තියෙනවා. තැනුම් ඒකකය අපි යාර කියනවා නියුක්
න්ියුක්ලියෝටයිඩ කියලා. නියුක්ලියෝටයිඩ. ඊට පස්සේ නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය දැනගන්න ඕන. නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය. ව්‍යුහය ගත්තොත් එහම අඳින්නේ මෙහෙමයි. නම් කරන්න ලේසි වෙනවා ABC දාන්න. හරි. නම් කරන්න ලේසි වෙන විතරයි. හරි. ඒ කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩය. ෆොස්ෆේට් කාණ්ඩය. B කියන්නේ පෙන්ටෝස් සීනි කාණ්ඩය. ඊට පස්සේ C කියන්නේ නයිට්‍රජනීය භස්මය. නයිට්‍රජනීය භස්මය. පෙන්ටෝස් සීනි කාණ්ඩය ඊට පස්සේ නයිට්‍රජනීය භස්මය. ඊට පස්සේ දැනගන්න ඕන කාරණය තමයි නියුක්ලියික් අම්ල වර්ග දෙකයි. නියුක්ලියික් අම්ල වර්ග දෙකයි. වර්ග දෙක තමයි එකට කියන්නේ සිංහලේ ලියන්න ඕනෙත් නෑ දරු දැන් දන්න ඕනේ අවශ්‍ය නෑ. පළවෙනි එක තමයි DNA ඩිऑක්සිරයිබෝ නියුක්ලියික් ඇසිඩ්. අනිත් එක්කන තමයි RNA. මෙයා ඩිऑක්සිරයිබෝ නියුක්ලියික් ඇසිඩ් අම්ලය. ඩිऑක්සිරයිබෝ නියුක්ලියික් රයිබෝ නියුක්ලියික් ඇසිඩ්. හරි. ඩිऑක්සිරයිබෝ නියුක්ලියික් අම්ලයයි රයිබෝ නියුක්ලියික් අම්ලයයි. මෙයාලගේ තැනුම් මේකකය නියුක්ලියෝටයිඩ් කියලා ලියනවා. මම මේක මෙතන ලියන්න තැනුම් මේකක ලියන්නේ මෙහෙමයි. තැනුම් මේකේ ලියන්නේ මෙයාගේ ලියන්නේ ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් එහෙමයි ලියන්නේ. ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. නම ලියුවොත් ඩිऑක්සිරයිබෝ නියුක්ලියික් අම්ල කියලා ලියනවා. තැනුම් මේකේ ලියුවොත් ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් කියලා ලියනවා. තැනුම් මේකේ. නම ඇහුවොත් එහෙම ඩිऑක්සිරයිබෝ නියුක්ලියික් අම්ල රයිබෝ නියුක්ලියික් අම්ල රයිබෝ නියුක්ලියික් අම්ල තැනුම් මේකේ ඇහුවොත් රයිබෝ නියුක්ලියෝටයිඩ්. ඇති දෙයක් නැහැ. හරි. රයිබෝ නියුක්ලියෝටයිඩ්. ඊළඟට මේ දෙන්නගේ වැදගත්කම්. එහෙම නැත්නම් මේ දෙන්නගේ මේ එකපාර මේ දෙන්නගේ වැදගත්කම කියන්න පුළුවන් මේ මොනවද දන්නවද? DNA වල වැදගත්කම ඔයාගෙන් ඇහුවොත් එහෙම බැරි වෙලා හරි ඔයාලට ලියන්න පුළුවන් ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම කියලා. හරි. ප්‍රවේණික තොරතුරු ගබඩා. එහෙම තමයි ලියන්න වෙන්නේ. DNA වල වැදගත්කම මොකද්ද කියලා ඇහුවොත් එහෙම ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. RNA ප්‍රවේණික තොරතුරු ගබඩා කරන වෛරස් වල වගේ. නමුත් මෙයාගේ ප්‍රධාන වැදගත්කම තමයි රයිබෝනියුක්ලියෝටයිඩ් වල ප්‍රධාන වැදගත්කම තමයි මේ ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම. ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම. ප්‍රොසෙස් දායක. හරිනේ? ඊළඟට වැදගත්කම නියුක්ලියික් අම්ල වල වැදගත්කම. නියුක්ලියික් අම්ල වල වැදගත්කම. වැදගත්කම් ඇත්තටම 6ක් තියෙනවා ලියලා ඔයාලට. කලින් එකේ පළවෙනි එකේ 4ක් තිබ්බ, දෙවෙනි එකේ 5ක් තිබ්බ, තුන්වෙනි එකේ 6, මේකෙත් 6. වැදගත්කම් වල පළවෙනි එක අර කලින් එකේ ලියන්න බෑ. මේකේ පළවෙනි වැදගත්කම විදිහට ලියන ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. දෙවෙනි එක තමයි ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කිරීම. සම්ප්‍රේෂණය කිරීම. පරම්පරාවෙන් පරම්පරාවට යවනවා. ඊළඟ එක
ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම. එහෙම හරි. ඊළඟ එක සෛලයේ සියලුම ජීව ක්‍රියා පාලනය. සෛල වල සෛලයේ කියලා ලියන්න. හරි. සියලුම ජීව ක්‍රියා පාලනය කිරීම. ඔයාගේ අකුරු කැතයි එනම් මම හරි අකුරු නෙවෙයි මම සිංහලෙන් කියනවනේ. ඔයා මේක ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකමනේ. ඔයාලට පේනවා ලියන එකත් ඇහෙන එකත් ඇහෙනවා පේන එකත් ලියනකොට පේන. නිසා ඔයා මේක සවුන්ඩ් අඩු කරලා බලන්නේ නැහැ. හරි ඒ නිසා මේක මේ මම අකුරු කැත වුණාට මම සිංහලෙන් කියනවා. ඒකේ ඔයාලට අහගන්න පුළුවන්. හරි. පහ ඇතම් වෛරස් වල ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. එහෙම ලියමු. හරි. විශේෂයෙන් RNA. හරි වැදගත්. හරි. ඊට පස්සේ ජීවීන්ගේ පරිණාමයට ජීවිතේ පරිණාමයට දායක. ඔන්න හරි. වැඩේ හරි. ඒක බොහොම පොඩි කාලයක් ඇතුළත දරු පැයක් විතර කාලයක් ඇතුළත අපි සම්පූර්ණයෙන් පාඩමේ සැලකිය යුතු කොටසක් ඉවර කරලා තියෙනවා. ඥාගන්න හරි. ඒතර පළවෙනි පාඩමේ පැයක් විතර කාලයක් ඇතුළත දරු පළවෙනි පාඩමේ සැලකිය යුතු කොටසක් ඉවර කරලා තියෙන්නේ. දෙවෙනි කොටසෙන් දරු අනිත් එක දාන්නම්. පළවෙනි කොටස මෙතන ඉවර කරනවා. පැයක විතර කාලයක් ඇතුළත පළවෙනි පාඩමේ භාගයකට වැඩි කොටසක් පාඩම් ආවරණය කරලා තියෙන්නේ. භාගයකට වැඩි කොටසක් පොඩි කොටසක් තියෙනවා. ඒ කොටසත් සම්බන්ධව දාන්නම්. ඒ කොටස පොඩි කොටසක් වෙයි. මම පැය භාගයක් විතරදී ඒ කොටස සම්පූර්ණ ඉවර වෙනවා. ඒතර පැයකමාරක් විතර කාලයක් ඇතුළත පළවෙනි පාඩම සම්පූර්ණ ඉවර කරයි. දෙවෙනි පාඩමත් ඔය වගේ තමයි. හරි. ඒ නිසා පළවෙනි පාඩමේ ඉඳලා අන්තිම පාඩම වෙනකම් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා මගේ channel එක subscribe කරලා ඒ වල ටික එතනින් එහාට කරගෙන යන්න. හරි මුලින් ඉඳලා වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. හරි අපි දෙවෙනි කොටසත් එක්ක හම්බෙමු දරු. දෙවෙනි කොටසත් එක්ක හම්බෙමු.